my YouTube channel. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ඔයාගේ ඇස් වටේ කළු වෙලා තියෙනවා නම් දාන්න පුළුවන් පැක් එකක් ගැන. ඉතින් මේක ඔයාගේ ඇස් වටේ කළු වෙලා තියෙනවා නම් විතරක් නෙමෙයි. ඔයාගේ නහය වටේ, කට වටේ, බෙල්ල වට, දන හිස, වැලමිට ඒ වගේ ඕනම ඒරියා එකක් ඔයාගේ කළු වෙලා තියෙනවා නම් අඳුර වෙලා තියෙනවා නම් මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සේයා හසි. මාව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් ඔයාට skin care, hair care, මේකප් වගේ ගොඩක් වීඩියෝස් බලා ගන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ මම අද ගෙදර ඉඳන් නෙමෙයි වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒක නිසා වටේ පිටේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් ඇහි නිසා වීඩියෝ එකට ඩිස්ටර්බ් එකක් වුණොත් සෝරි කියලා. ඉතින් අපි මේ පැක් එක හදන්න කලින් මුලින්ම කියන්න ඕනේ අපි මුලින්ම බලන්න ඕනේ ඔයාගේ ඇස් වටේ කළු වෙනවා නම් ඒකට හේතුව ඔයා දීර්ඝකාලීනව ඔයාගේ ජොබ් එක කම්පියුටර්ස් එක්ක ඩිජිටල් ස්ක්‍රීන්ස් එක්ක කරන් ගත වෙන්නේ ඔයාගේ ඇස් වටේ කළු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේම ඔයා පාවිච්චි කරන කොස්මැටික්ස් වල ප්‍රමිතියෙන් අඩු ඒවා නම් ඒ කියන්නේ මේකප් අයිටම්ස් වගේ දේවල් ප්‍රමිතියෙන් අඩු දේවල් නම් ඒකත් ඔයාගේ ඇස් වටේ කළු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දීර්ඝ කාලීනව ඇස් කණ්ණාඩි පාවිච්චි කරන කෙනෙක් නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ඇස් වටේ කළු වෙන එකට. ඒ වගේම තමයි ඔයාට විවිධ රෝග තත්ත්ව නිසාත් ඒකේ රෝග ලක්ෂණ විදිහටත් ඇස් වටේ කළු වෙන එක දකින්න හම්බ වෙන්න පුළුවන්. බෙල්ල වටේ කළු වෙන එක වගේ දේවල් ඔයාට හෝමෝන් ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් වෙන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ පැක් එක හදන්නේ කියලා. අපිට මේ පැක් එක හදන්න අර්ථාපල් ගෙඩියක යොෂ ඕනි, ඒ වගේම කොෆි ඕනි, ඒත් එක්කම කහ අපිට ඕන වෙනවා, ඒ වගේම කිරිපිටි ටිකකුත් අපිට ඕනි වෙනවා. ඉතින් මුලින්ම කරන්නේ අපි අල ගෙඩිය සුද්ධ කරලා මේක බීට් කරලා මේකේ යොෂ ටික ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් කොෆි, කහ ඒ වගේම කිරිපිටි ටිකකුත් දාලා මේක මික්ස් කරගන්න. ඉතින් සම ප්‍රමාණ වලින් අරගෙන අල යොෂ ටික දාලා මේක මික්ස් කරගන්න පුළුවන්. කහ ගන්නකොට ඔයාට කස්තුරි කහ ඒ වගේම උයන්න ගන්න කහ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කිරිපිටි ඔයාට කැමති වර්ගයක කිරිපිටිත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මිශ්‍රණය. දැන් අපිට මේක ඇස්වල ඇප්ලයි කරන්න මෙන්න මේ විදිහේ කොටන් පැඩ්ස් ටිකක් ඕනේ. ඉතින් මම අද ගෙදර නෙවෙයි ඉන්නේ. ඒ නිසා මට කොටන් පැඩ්ස් හොයාගන්න විදියක් තිබුණා. ඒ නිසා මම ටිෂු තියෙන්නේ. ඒ ටිෂුස් අරගෙන මේ විදිහට කපලා තමයි හදාගත්තේ. මෙන්න මේ විදිහට මේක අරගෙන ඔයාට පුළුවන් ලේයර්ස් කීපයක් හරි කමන්නේ අරගෙන මේක ඇප්ලයි කරන්න. මම මේ දෙකට නමලා ගන්නවා. අපිට මෙහෙම තියාගන්න පුළුවන් නේ. ඊට පස්සේ මේ පැඩ්ස් ටික මේ මිශ්‍රණය පොඟවලා ඇස් යට තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මේ වෙලාවේ කොටන් පැඩ්ස්, ටිෂුස් මේ මුකුත්ම නැත්තම් ඔයාට පුළුවන් මේ මිශ්‍රණය අරගෙන නිකන් ඔයාගේ ඇස්වල යටින් ඇප්ලයි කරගන්න. ඒ වගේම මේක අන්ඩර් අයි වලට විතරක් නෙමෙයි ඇස්වල උඩ කොටසටත් ඒ කියන්නේ අයිලිඩ් එකේ ඩාර්ක්නස් එකක් තියෙනවනම් අපිට ඒකෙත් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ගොඩක් අයගේ නැචරලිම අයිලිඩ්ස් ටිකක් ඩාර්ක් එකක් ගන්නවා. ඉතින් ඒක නිසා මේ පැක් එක අයිලිඩ්ස් වලටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහටම තමයි මම ඊළඟ ඇහෙත් මෙන්න මේ පැක් එක ඇප්ලයි කරගන්නේ. ඒ වගේම තව පොඩි ටිප් එකක් කියන්නම්. අපි ෆේස් එක ස්ක්‍රබ් කරනවනේ. ෆේස් එක ස්ක්‍රබ් කරන වෙලාවට අපි ස්ක්‍රබ් කරන දේවල් අපේ අන්ඩර් අයිස් වලත් ගෑවෙන්න පුළුවන්. ඉතින් කිසිම වෙලාවක අපි ඇස් වටේ ස්ක්‍රබ් කරන්නේ නැහැ. මගේ අයිලිඩ් එකේ පොඩි ඩාර්ක්නස් එකක් තියෙන නිසා මම එතනත් ඇප්ලයි කරගන්නවා ඇස් දෙකේම. මේ පේස්ට් එක ගාලා මේක ෆේස් එකට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකක්ම අපේ ස්කින් එක ලයිට් කරන්න පුළුවන් දේවල් නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ස්කින් එකේ පහළට එහෙම ආවා කියලා. මේක ඇප්ලයි කරලා ඔයාට පුළුවන් විනාඩි 20ක් විතර තියලා මේක රිමූව් කරන්න. සාමාන්‍ය වතුරෙන් ඔයාට පුළුවන් ක්ලීන් කරලා රිමූව් කරන්න. ඉතින් අපි බලමු විනාඩි 20කට පස්සේ කොහොමද මට හම්බෙච්ච රිසල්ට් එක කියලා. අපි මේ පැක් එක හදන්න මේ පැක් එක මික්ස් කරගන්න යූස් කරේ පොටැටෝ ජූස් නේ. ඉතින් ඔයාට පුළුවන් ගෙදර තියෙනවා නම් තක්කාලි යූස් ඒ වගේම මී පැන් ටිකකුත් මේකට ඇඩ් කරගන්න ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ පැක් එක ඔයාට සතියකට දෙපාරක් තුන් පාරක් වගේ කැමති නම් දාන්න පුළුවන්. ඔයාගේ අයි ඒරියා එකේ තියෙන ඩාර්ක්නස් එක අනුව ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් දැන් විනාඩි 20ක් ඉවරයි. අපි බලමු කොහොමද මට හම්බෙච්ච රිසල්ට් එක කියලා. ඉතින් දැන් මේක සාමාන්‍ය වතුරෙන් වොෂ් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් මොකක්ද හම්බෙන රිසල්ට් එක කියලා. මේ පැක් එක දාලා විනාඩි 20ක් ඉන්නකොට අනිවාර්යයෙන්ම ඔයා රෙස්ට් එකේ ඉන්න ඕනි. මේ පැක් එක දාලා ඔයාට hina වෙන්න, කතා කරන්න, ඒ වගේම ෆෝන් එක බලන්න වගේ දේවල් කරන්න හොඳ නැහැ. මොකද අයි ඒරියා එක කියන්නේ ගොඩාක් සෙන්සිටිව් ඒ වගේම සියුම් සමක් තියෙන ඒරියා එකක්. ඉතින් ඒකට ඩැමේජ් වෙන්න පුළුවන්, ස්කින් එක ඇදෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ පැක් එක දාලා විනාඩි 20 වෙනකන් හොඳ රෙස්ට් එකේ තමයි ඉන්න ඕන.
ඉතින් ඔයාලට පේනවා ඇති වොෂ් කරනකොට ස්කින් එක ලයිට් වෙලා වගේ පේනවා. ඉතින් හොඳ රිසල්ට් එකක් ගන්න ඔයාට මේක පුළුවන් ඔයාගේ අයි එකේ තියෙන ඩාර්ක්නස් එක අනුව සතියට දෙපාරක් හරි තුන් පාරක් හරි මේක පාවිච්චි කරන්න. ඒ වගේම මේ පැක් එක වොෂ් කරලා ක්ලීන් කරලා ඩ්‍රයි කරාට පස්සේ ස්කින් එකට හොඳ සොෆ්ට් ගතියක් වගේම හොඳ එළියක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අයි පැක් එක දැම්මට පස්සේ ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන අයි ක්‍රීම් එකක් එහෙම නැත්නම් මුකුත්ම නැත්නම් ඔයාලට පුළුවන් ඇලෝ ජෙල් ටිකක් ඇප්ලයි කරන්න. ඉතින් මම සාමාන්‍යයෙන් අයි ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා මම මේ වෙලාවේ ඇලෝ ජෙල් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඇස් වටේ බලමු හරියටම කොහොමද මේක ඇප්ලයි කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට පොඩි ඩ්‍රොප්ස් ටිකක් තියාගත්තට පස්සේ අපිට පුළුවන් මේක ඇප්ලයි කරන්න. ඔයාලට පුළුවන් ඔයාගේ අතේ මෙන්න මේ හතරවෙනි ඇඟිල්ල පාවිච්චි කරලා තමයි අපි අයිස් මසාජ් එකක් හරියම නැත්නම් මොන හරි අයි වල ඇප්ලයි කරනවා නම් අපි කරන්නේ. මොකද ඇස් යටේ ස්කින් එක ගොඩාක් අර සියුම් ස්කින් එකක් නේ සියුම් සමක් නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ හතරවෙනි ඇඟිල්ලෙන් තමයි කරන්නේ. මොකද හතරවෙනි ඇඟිල්ලෙන් අපි මසාජ් එක කරනකොට අවම ප්‍රෙෂර් එකක් තමයි ස්කින් එකට යන්නේ. ඒක නිසා මෙන්න මේ හතරවෙනි ඇඟිල්ලෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අයි ඒරියා එක මසාජ් කරගන්න. මේ අයි මාස්ක් එක ඔයාලට සතියකට දෙපාරක් එහෙමත් නැත්නම් සතියකට පාරක් වුණා දාන්න පුළුවන්. ඔයාගේ අයි ඒරියා එකේ තියෙන ඩාර්ක්නස් එක අනුව ඇස් වටේ කළු වෙන එක අඳුරු වෙන එක වළක්වන්න මම පොඩි ටිප්ස් ටිකක් කියන්නම්. පළවෙනි එක තමයි ඔයාගේ ජොබ් එක අනුව හරි ඔයා මොන හේතුවක් නිසා හරි ඔයා නිතරම ඩිජිටල් ස්ක්‍රීන්ස් එක නම් ගත වෙන්නේ. ඒ කියන්නේ ඔයා නිතරම ෆෝන් එක බලනවා නම් ඔයා නිතරම ලැප් එකේ කම්පියුටර් එකේ ඉන්න සිද්ධ වෙනවා නම් ඔයා එක දිගට කම්පියුටර් එක බලන එක නතර කරලා පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් අරගෙන චුට්ටක් අර ග්‍රීන් කියන්නේ වටපිටේ ටිකක් අර කොළ පාට වගේ පරිසරයක් දිහා බලන්න පුරුදු වෙන්න. එහෙමත් නැත්නම් අර මාළු ටැංකියක් වගේ දෙයක් බලන්න පුරුදු වෙන්න. ඒක අර අපේ ඇස් දෙකට අර එක දිගට වෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. පාවිච්චි කරන කොස්මැටික්ස් ගැන ඔයා මොකක් හරි අයි ක්‍රීම් එකක් පාවිච්චි කරනනම් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ටිකක් ක්වොලිටි එක හොඳ ක්වොලිටි එකක තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. වගේම අවු යනවා නම් ඔයාලට පුළුවන් සන්ග්ලාසස් දෙකක් පාවිච්චි කරන්න. දැන් ගොඩක් සන්ග්ලාසස් තියෙනවා. අයි වලටත් ප්‍රොටෙක්ෂන් එක හම්බ වෙනවා. ඉතින් අපි ගොඩාක් හිතාගෙන ඉන්නේ අපේ අවුවට ගියාම අපේ ස්කින් එක අපේ මූණ අතපය විතරයි අඳුර වෙන්නේ කියලානේ. හැබැයි අවුවට ගියාම අපේ ඇස් යට ඒරියා එක කියන්නේ අපේ ෆේස් එකම තමයි. ඉතින් ඒකට වෙන ඩැමේජ් එක ගැන ගොඩාක් දෙනෙක් හිතන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් හොඳ සන්ග්ලාසස් දෙකක් පාවිච්චි කරන්න. මේ සන්ග්ලාසස් පාවිච්චි කරනවා කිව්වහම සන්ග්ලාසස් අපිට මාකට් එකේ එක එක ප්‍රයිස් වලට ගන්න පුළුවන්, එක එක විදිහට ගන්න පුළුවන්. හැබැයි හොඳ ක්වොලිටි එකක් තියෙන සන්ග්ලාසස් දෙකක් ගන්න. ඉතින් එතකොට ඒ වගේ ඔයාට අයි වලට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. අපි සන්ග්ලාසස් දෙකක් දැම්මහම අර ඒකේ පෙනුම විතරනේ බලන්නේ. හැබැයි අපි ඇස් දෙකට සන්ග්ලාසස් දෙකක් දාන්නේ අර අපිට එන අවුව දිහා අපිට බලන්න ලේසි වෙන විතරක් නෙමෙයි ඇස් දෙකේ අවට තියෙන ස්කින් එකට ප්‍රොටෙක්ෂන් එකකුත් ඒකෙන් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා සන්ග්ලාස් දෙකක් පාවිච්චි කරන්න. ඒ වගේම හොඳ සන්ග්ලාස් දෙකක් පාවිච්චි කරන්න තෝරගන්නත් පුරුදු වෙන්න. ඔයාගේ ඇස් වල ඉදිමුණ ගතියක් එහෙම නැත්නම් අඳුරු ගතියක් වගේ පොඩි ප්‍රමාණයක් එනවා වගේ කියලා ඔයාට තේරෙනවා නම් ඔයාට පුළුවන් හොඳ අයි ක්‍රීම් එකක් අරගෙන පාවිච්චි කරන්න. හොඳ ක්වොලිටි අයි ක්‍රීම් එකක්. සාමාන්‍යයෙන් ඔයා නිතරම ඩිජිටල් ස්ක්‍රීන්ස් එක, කම්පියුටර්ස් එක, ෆෝන්ස් එක නම් වැඩ කරන්නේ. ඔයාගේ මේ වෙනකොට ඇස් වටේ කඳුළු ගතියක් තිබුණේ නැතත් ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ ඇස් යට ස්කින් එක මේන්ටේන් කරන්න හොඳ අයි ක්‍රීම් එකක්. ඔයාට ගැළපෙන අයි ක්‍රීම් එකක් අරගෙන පාවිච්චි කරන්න. ඇස් වටේ කළු වෙනවා කියන එක අපිට ගැහැණු පිරිමි ඒ වගේම වයස ભેදයක් නැතුව ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. දැන් ඔයා අවුරුදු පාඩම් කරන ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයා නිදි මරනවා නම් ඔයාගේ ඇස් වටේ අඳුරු ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. මේකේ කිසිම කෙමිකල් එකක් නැහැ. ඉතින් මේකේ අඩංගු වෙලා තියෙන කොෆි ඊළඟට කහ අල ඒ වගේ ඔක්කොම දේවල් ගත්තාම ඒවා නැචරල් බ්ලීච්. ඉතින් කිසිම හානියක් නැහැ ඔයාගේ ස්කින් එකට. ඉතින් මේක ඔයාට ස්කින් එකට ෆේස් එකට ඔයාගේ ෆේස් එක අඳුරලා තියෙනවා. මේකට ෆේස් එකට පැක් එකක් විදිහට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්කෝලේ යන කෙනෙක් වුණත්, යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, මොන වයසක ඉන්න කෙනෙකුට උනත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ කිසිම අහිතකර ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩංගු වෙන්නේ නැහැ. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. ඒ වගේම thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම.